සෑම් වැඩ කළේ රත්තරම් බඩු සාප්පුවක. එයාගේ වැඩේ තමා රත්තරම් බඩු හැඩ වැඩ දාලා හදන එක. සෑම්ගේ මුළු දවසම ගත වුණේ රත්තරම් බඩු සාප්පුවත් එක්ක. සෑම්ට හිටියා කීකරු බල්ලෙක්. එයාගේ නම තමා බ්‍රූනෝ. සෑමුයි බ්‍රූනෝයි කියන්නේ රත්තරම් බඩ සාප්පුවේ හදවත වගේ. සෑම් ඔය බඩු තඩියව බැඳලා තියාගත්තා නම් ඌ හැමතැනම දුවනවා. අනේ නෑ සර්, බ්‍රූනෝගේ හොරතේ බලන්න කඩේට එන අය ගොඩාක් කැමතියි. බ්‍රූනෝගෙන් කරදරයක් වෙන්නේ නෑ සර්. දන්නවනේ බල්ලන්ට සතුට හිතුනම නැට්ටවනවනේ ඉන්නේ කියලා. දවසක් බ්‍රූනෝගේ නැට්ට රත්තරම් බඩු පෙට්ටියක වැදිලා ඒක බිම වැටුණා. නවතින්නයි කිව්වේ මෝඩ බඩු තඩියට. දැන් නම් මේක මට හොඳටම ඇති වෙලා තියෙන්නේ. සමා වෙන්න සර්, බ්‍රූනෝ එක හිතලා කරපු දෙයක් නෙමේ. එයාගේ නැට්ට රත්තරම් බඩු පෙට්ටියේ වැදුන විතරයි. ඊ දවසක් මම කිව්වද මේ බඩු තඩියත් එක්ක මෙතන වැඩ කරන්න බෑ කියලා. මගෙන් නම් කිසි සමාවක් නෑ. මේ බඩු තඩිය තරම් මෙතන යන එකයි ඇත්තේ. අන්න තියනවා දොර, යන්න පුළුවන් එළියට. දුක් වෙන්න එපා බ්‍රූනෝ. අපි යමු අපේ ගෙදර. අපි මෙච්චර කල් හිටියනේ මෙහෙ. කොහෙද යන්නේ බ්‍රූනෝ? මම නවතින්න. මොනවද ඔය ඉව කරන්නේ? මේ නවතින්න. රත්තරම් බඩු පෙට්ටියක්? ඔයා කොහොමද මේක හොයාගත්තේ? ඔන්න ඉතින් සෑම් ගෙදර ඇවිල්ලා බ්‍රූනෝට හම්බෙච්ච රත්තරම් බඩු පෙට්ටියේ රත්තරම් බඩු ටික උණු කරලා ඒකෙන් පුංචි පුංචි රත්තරම් බඩු හදන්න පටන් ගත්තා. බ්‍රූනෝ, අපි මේවා අරන් ගිහින් පොලේ විකුණමු. අද නම් බිස්නස් හොඳටම හොඳයි. ගොඩක් අය අපෙන් බඩු ගත්තා. අනේ ඔයාලව තියෙන ජුවලරිස් නම් හරිම ලස්සනයි. අනේ මට දෙන්න මේ කරාබු දෙකෙන් දෙකක්ම. අපි තමා මේව හදන්නේ. බය නැතුව ගන්න. කාලය ඔහොම ගෙවීයත්ම සෑම් කලින් වැඩ කරපු රත්තරම් බඩු සාප්පුවට හුරු පැනලා රත්තරම් බඩු සාප්පුවේ තිබුණු සියලුම රත්තරම් බඩු හොරු හොරකම් කරලා තිබුණා. ආරක්ෂාවට බ්‍රූනොත් නෑනේ. ඒත් සෑම්ගේ රත්තරම් බඩු බිස්නස් එක නම් දැන් ටිකෙන් ටික දියුණු වෙනවා. සෑමුයි බ්‍රූනෝයි එකතු වෙලා දැන් නගර රත්තරම් බඩු සාප්පුවකුත් දාලා. අනේ සෑම් පුතේ අපි ඉවරයි. මගේ කඩේ වරු කෙඩුවා. අනේ මට දැන් ජීවත් වෙන්න විදියක් නෑ පුතේ. පුළුවන් නම් මට ඔයා ගාව රස්සාවක් දෙන්න. සමා වෙන්න, මගේ රත්තරම් බඩු කඩේ නම් ඔයාට රසා නෑ. ඒත් මං උදව්වක් විදිහට මං ඔයාට රස්සාවක් දෙන්නම්. ඔයාට තියෙන්නේ බ්‍රූනෝව හැමදාම නාවන එක. ඔයා කැමති දේ රස්සාවට. අනේ ගොඩක් ස්තුතියි සෑම් පුතේ. මං ඒක කරන්නම්.